සියලුම බුදු වෙන්න යන බෝසත්වරුන්ට අවලෝකීතේශ්වර මුණ ගැහෙනවා. නමුත් අවලෝකීතේශ්වර කෙනෙක් බලාපොරොත්තු නොවි තථාගත කෙනෙක්ම බලාපොරොත්තු වෙන බැවින් සියලු බෝසත්වරුන්ට බුදු වෙලා අවලෝකීතේශ්වර හරියටම දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට කලින් දකින්නේ නැද්ද? දකින්න. ඊට කලින් දකින්නේ නැද්ද? දකින්න. ඊටත් කලින් දකින්නේ නැද්ද? දකින්න. නමුත් බෝධිසත්වයෙකුට අවශ්‍ය වෙන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අරගෙන බුදු වෙන්න වෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අරගෙන බුදු වෙන්න වෙනවා. අරගෙන බුදු වුණයින් පස්සේ තමයි කියන්න සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම ධර්ම අරටුවක් තියෙනවාය. මෙච්චර කාලයක් මම නොකිව්වේ ඒකය වරද්ද ගන්න එපාය. මාගෙන් පසු මෛත්‍රී නමින් හෝ යම් බුදුවරයෙකුගේ නමක් නමින් කෙනෙක් පහළ වෙනවාය. ඒ කෙනා පහළ වෙන්න කලින් ඔහු ශේස්ත්‍රය හදනවාය. බුද්ධ ශේස්ත්‍ර පිළිබිඹු කරන දේශනාව තථාගතවරු දේශනා කරන්නේ මනා ලෙස තැන්පත් වෙච්ච අයට මිසක්ක සමකාලීනයින්ට ඒක දේශනා කරන්න නැති වෙන. මොකද්ද? තමන්ට මුණ ගැහුණා අවලෝකීතේශ්වර ගරු නමස්කාර කරගන්න බැරි වුණා අවලෝකීතේශ්වරට. අවලෝකීතේශ්වර ධර්ම දාණය දුන්නා ඒක ප්‍රධානය කරගන්න බැරි වුණා බෝධිසත්වවන මට. අන්නේ ධර්ම දාණය ප්‍රධානය කරගන්න බැරි වෙච්ච නිසා තාමත් මේ සසරේ ඇවිදිනවා කියලා කියනෝ බෝසත්තුරු බුදු වීමට. මේ ලෙහෙසි දේ ගෙනල්ලා දෙනවා කියලා කියනවා අවලෝකීතේශ්වර දසපාරමිතා පුරුපු කට්ටියන්ට විතරක් හැකියාව තියෙනවා කියලා කියනවා මේක ශයාසෙන් කියන තැනට යොමු කිරීමට. ශයාසෙන් ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ සුමේද නම් තපස්තෙමේට අවලෝකීතේශ්වර දීපංකර බුදුන්ට කලින් හම්බ වෙලා තියෙනවා. සුමේද නම් තපස්තෙමේට අවලෝකීතේශ්වර දීපංකර බෝධිසත්වයන්ට කලින් හම්බ වෙලා තියෙනවා. දීපංකර බුදුන්ට කලින් හම්බ වෙලා තියෙනවා. නමුත් සුමේද නම් තපස්තෙමේ කිසි විටක හිතුවේ නැති වෙනෝ ධර්ම අරටුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගන්නෙ නැත. ඔහු හිතුවේ නැති වෙනවා. ඔහු හිතුවේ ධර්ම අරටුව බුදුරජාණන් වහන්සේ කියලා වෙනවා. ඒත් ධර්ම අරටුව බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණත් ධර්ම අරටුව ආරක්ෂා සහිතව තබාගෙන බොහෝ කාලයක් බුදු වෙච්ච බුදුන් වහන්සේත් ගමන් කළ යුතු වෙනවා. බුදු වෙච්ච බුදුන් වහන්සේ වසර 37ක් කාලයක් ගමන් කරා කියලා තියෙනවා. මොකක් ඉදිරිපත් කරන්නේ? බුද්ධ ශේස්ත්‍ර පිළිබිඹු කරන දේශනාව ඉදිරිපත් කරා. ඒක තේරවාදය නෙවෙයි. ඒක මහා බරපතල වූ විෂයක් වෙනවා. මේ බරපතල වූ විෂය ගොඩනගන්න එන්නේ අවලෝකීතේශ්වර වෙන. හරියට ගරු කරගන්න පුළුවන් වුණොත් ළඟ බුදු වෙන අය වෙනවා. හරියට ධර්ම දාණය ප්‍රධානය කරගන්න පුළුවන් වුණොත් උගත්කම නැති වුණත් ලොකු පුටු නැති වුණත් ඌ ළඟ බුදු වෙන එකෙක් වෙනවා. ඔහු ළඟ බුදු වෙන කෙනෙක් වෙනවා. මෙන්න මේ අවලෝකීතේශ්වර මුණ ගැහින වෙලාවේ ධර්ම දාණය ප්‍රධානය කරගන්න බැරි අයට ඒ ස්තෙන්ෂයා කියන බටන් දෙකට තට්ටු කරගන්න බැරි අයට 28 අසංකේය කල්ප ලක්ෂයක් යනතෙක් දාන පාරමිතාව විතරක් 8 අසංකේය කල්ප ලක්ෂයක් පුරුදු පුහුණු කළ යුතු වෙනවා. සීල පාරමිතාව ඊට පස්සේ 8 අසංකේය කල්ප ලක්ෂයක් පුරුදු පුහුණු කළ යුතු වෙනවා. වැරදුනොත් තවත් 8 අසංකේය කල්ප ලක්ෂයක් පුහුණු කළ යුතු වෙනවා. ඊට පස්සේ තියෙන නෙක්කම්ම පාරමිතාව වෙනවා. අවලෝකීතේශ්වර හම්බ වෙන්නෙත් නැති වෙනවා. බුදුරු හම්බ වෙන්නෙත් නැති වෙනවා. අර 28 අසංකේය කල්ප ලක්ෂයට වැටෙන්න හේතුව අවලෝකීතේශ්වර දෙන ධර්මය ප්‍රධානය කරගන්න බැරි වීමේ විපාකය වෙනවා. කට්ටිය හිතන්න එපා මේ බුදු වෙන්න පාරමිතා පුරනවයි කියලා. නැති වෙනවා. අන්න අතන සෙන්ෂයා කියන බටන් දෙකට ඔබා ගන්න බැරි වෙච්ච හින්දා එතෙන්ට තට්ටු කරගන්න බැරි වෙච්ච හින්දා සියලු බෝසත්වරු බුදු වෙන ಜಾති දක්වාම අවලෝකීතේශ්වරගේ සෙන්ෂයා කියන බටන් දෙක හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා. බුදු වෙන ಜಾති දක්වාම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හම්බ වෙන්නේත් නැහැ කියලා කියනවා. බුදු වෙන ಜಾති දක්වාම 28 අසංකේය කල්ප ලක්ෂයක් දසපාරමී දම් පෙරුම් දම් පිරිය යුතුයි කියලා කියනවා. එක පාරමිතාවක් අසංකේය කල්ප ලක්ෂ 8 බැගින් පුරා
එක තැනක් වැරදුනොත් නැවත පිරිය යුතුයි කියලා කියනවා. ඉස්සරහට පස්සට නොවරදින්න පිරිය යුතුයි කියලා කියනවා. මොකක් බැරි නිසාද මේක වෙන්නේ? ඇයි ප්‍රශ්න කරන්නේ? මොකක් බැරි නිසාද මේක වෙන්නේ? සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දීලා තියෙනවා දානය කරන්නයි කියලා කියනවා. ඕගොල්ලන්ට දානය කරන්න ඕගොල්ලන්ගේ කට උස්සගෙන යන්න ඕනේ නැහැ කියලා කියනවා. ඕගොල්ලන්ගේ උගත්කම් ඇහුම්කම් දීම් උස්සගෙන යන්න ඕනේ නැහැ කියලා කියනවා. ඕගොල්ලන්ට කරන්න තියෙන එක දෙයක් තියෙනවා. 28 අසංකේය කල්පලක්ෂයක් දසපාරමී දම් පෙරුම් දම් පුරලා තියෙන කෙනෙකුට පමණක් උරුම දෙයක් තියෙනවා. ඒක සෙන්ෂයා කියන බටන් දෙකට තට්ටු කිරීම වෙනවා. ඒක තමයි නියම ධර්ම දානය කියන්නේ. ලෝ උතුම්ම දානය ධර්ම දානය වෙනවා. පරාද වුණොත් එතන ගණන් ගත්තේ නැති වුණොත් ධර්ම දාණයට මොනවද දෙන්න තියෙන්නේ? රාජ්‍ය භාණ්ඩාගාරය දෙන්න තියෙනවා. ඊට පස්සේ දරුවෝ දෙන්න තියෙනවා, බිරිඳ දෙන්න තියෙනවා. හිත පීඩාවක් ඔකේ අස්සේ ඇති වුණොත් නැවත ඇවිල්ලා අපහු දී යුතු වෙනවා. එතනත් හිත පීඩාවක් ඇති වුණොත් බුදු අම්මේ කෙල්ල දුන්නා කියලා හිතුණයි කියලා කියනවනේ. කෙල්ල දුන්නා. දුන්නායින් පස්සේ කෙල්ල ඇහැට පේන්න නැති වෙන්න ගෙනිච්ච නම් ප්‍රශ්නයක් නැති වෙනවා. ඇහැට පේන්න නැවත ගෙනල්ලා දැම්මා. කෙල්ලට ගහලා ජූතක බමුණා. අර 28 අසංකේය කල්පලක්ෂයේ දසපාරමී දම් පෙරුම් දම් පුරණ කාලය තුලදී දානය බලන්න ගන්න එන්නේ අවලෝකීතේශ්වර වෙනවා. දානය මොන දානේ? ධර්ම දානේ. ඒ වෙතින් බුදු වෙලා එපය දෙන්න. බෑනේ. බුදු උනේ නෑනේ. දැන් ධර්ම දානය නෙවෙයි ධර්ම දානය කිරීම සඳහා තියෙන දේපල අඹදරුව දන් දී යුතු වෙනවා. වැරදිලා අපරාධෙ දුන්නේ. එහෙමනම් තාපාරක් ඇවිල්ලා දෙන්න ලෑස්ති විය යුතු වෙනවා. ඊට පස්සේ සීලය බලන්න එනවා. ඊට පස්සේ නෙක්ඛම්මය බලන්න එනවා. ඊට පස්සේ ශාන්තිය බලන්න එනවා. ශාන්ති පාරමිතාව බලන්න ආවන් පස්සේ ඕගොල්ලන් හිතාගෙන ඉන්නවා අවලෝකීතේශ්වර නිකන් ඉදීවි කියලා. අර සෙන්ෂයා කියන බටන් දෙකට ඔබා ගන්න බැරි වෙච්ච එකට දෙන දඬුවම් ප්‍රමාණය නෙක්ඛම්ම පාරමිතාවේ ඉඳලා ශාන්ති පාරමිතාව දක්වා කොච්චර දඬුවම් දෙනවද කියලා ඇහුවොත් ඒක මෙතකේ කියලා කියන්න බැරි වෙනවා. කේන් තියනකම් ශාන්තිය පරීක්ෂා කරනවා කියලා කියන අවලෝකීතේශ්වර. මම ඒකයි කතා කරන්න අකමැති මේ විෂය ගැන. බුද්ධ ශේත්‍ර පිළිබිඹු කරලා කරන දේශනාව ඉදිරිපත් කරන්න තාම ශක්ති සම්පන්න නැහැ ලෝකය. තාම ශක්ති සම්පන්න නැහැ. ශක්තිය ගොඩනගලා අවසන් වෙනවා මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර ලෝකෙට මේක ප්‍රවර්ධනය වෙලා ඊට පස්සේ ශක්ති සම්පන්න විය යුතු වෙනවා. මෙහෙට ගැලපෙන දේශනාවක් නෙවෙයි මම මේ කරන්නේ. මෙහෙට ගැලපෙන දේශනාවක් නෙවෙයි මේ කරන සමකාලීන යුගයට ගැලපෙන දේශනාවක් නෙවෙයි අනාගතයට ගැලපෙන දේශනාවක් තමයි මම මේ කරන්නේ. බුදුවරු තාම බුදු වෙලා අවසන් නැති වෙන. බුදුවරු බුදු වෙන එක ඇත්ත වෙන. නමුත් අවසන් උණයි කියලා කියන්නේ. අවසන් උණයි කියලා කියන්නේ. එහෙම කිසිදු බුදුවරයෙකුට බැරි වෙනවා. අර ස්තූපයක් ලෙස වැඩ වාසය කරන ප්‍රභූත රත්න බුදුන් වහන්සේ පවා බුදු වෙලා ඉවර වෙලා අවසානට ස්තූපයක් වෙලා ඉන්න වෙලාවෙත් උන්වහන්සේට පණ එනවා කියලා කියනවා. උන්වහන්සේට පණ එනවා කියලා කියන මොකටද පණ එන්නේ? තාම උන්වහන්සේලා පවා අහලා ඉවර නැහැ කියලා කියනවා. රහතන් වහන්සේලා හිතාගෙන ඉන්නේ අපි අහලා ඉවරයි කියලා. පිරිනිවිච්ච බුදුවරුත් තාම අහලා ඉවර නැති එකක් ධර්ම අරටුව වෙනවා. අවලෝකීතේශ්වර ගැන තාම අහලා ඉවර නැති වෙනවා.